ජේන් අය 4 වෙනි කොටස බ්‍රෝකන් හට්ස් මහතා. ජනවාරි මාසේ 15 වෙනි දින උදෑසන 9ට පමණ මම මගේ ඇඳ ඇතුළට පිළියෙල කරමින් සිටියෙමි. මෙබඳු කටයුතු වලදී බැසී මා සහකාර මෙහෙකාරියක වශයෙන් සලකා ඇගේ වැඩවලට මගෙන් උදව් ලබා ගන්නා. බැසී උදේ ආහාරය වැළඳීම සඳහා කාමරයෙන් නිවතට ගියාය. එනිසා තමාගේ කිකිරියනට කෑම දීමට යාම සඳහා තම කබාය හා හිස්වැසුම්දලා ගෙයින් පිට වුණාය. ඒ කිකිරියන්ගෙන් ලැබුණු බිත්තර ගෙදරටම විකුණා ඔහු මුදල් ලබා ගත්තාය. ජෝර්ජියානා තම හිසෙහි මල් දවටමින් සිටියාය. ළමයින්ගේ කාමරයට ගේෂර් නිවසට ඇතුළු වන මහා දොරටුව පෙනෙනි. රථයක් නිවස දෙසට ළඟා වන හඬ මට ඇසෙයි. එය ගේ දොරකඩටම ළඟා විය. දොරටුවේ වූ ඝන්ටාර ශබ්දය කරන ලදී. අමුත්තා ගෙට ඇතුළු වූ බව මට හැඟිනි. මොහොතක් බැසී මා වෙත ආවාය. ජේන් නෝනා මොකද කරන්නේ? මොනකට එහෙම හොදාගත්තද? අමුතු කාරණාවක් මෙන් මගෙන් නැවසුවාය. කඩිනමෙන් මගේ හිස පීරන්නට වූවාය. ඉන්පසු මට කෑම කාමරයට යන්නට නියම කළාය. මම සෙමින් පියගැට පෙළ දිගේ පහළට වැස්සේ. නෝනා ඉදිරිපිටට කාලෙකින් කැඳවුම් නොලබූ මම මේ කවර හේන් කරන ලද නියමයක්දයි විස්මයට පත්වේ. සංවේගයෙන් හා බියෙන් පිරුණු මාගේ සිත තුළ කවරෙක්ද මට කතා කරනවා ඇත්තේ? ඔය කාමරය තුළ තවත් කවුරුන් ඉන්නවද? යන සිතුවිලි පහළ විය. සාලය මැදින් සෙමින් පියවර මන්නට විය. මම කෑම කාමරයේ දොර ඇරියෙමි. රීඩ් නෝනා පරණ පුරුදු උදුන නග පිහිටි ආසනයේ වාඩි වී සිටියාය. කාමරයේ මැද කළු කුළුණක් බඳු මහත්මයෙක් සිටියේ. රීඩ් නෝනා කතා කළාය. මෙන්න මේ ළමයා ගැනයි මා ඔබට එල්ලුම් පත්‍රයක් කියවුවේ. ඒ මහතා මා දෙස පරීක්ෂාකාරීව බැලුවේ. ඇයි කුඩායි? වයස කීයක්දයි? හේ රළු කටහනකින් විමසුවේ. අවුරුදු 10යි. ඉන්පසු ඒ මහතා මා දෙසට හැරී මේ ළමයාගේ නම ඇයි ඇසිය? මහත්මයා මගේ නම ජේන් අය. මම කීවෙමි. හොඳයි ජේන් අය. ඔබ හොඳ ළමයෙක්ද? ඒ මහතා ඇසුමුත් මම ඒට පිළිතුරක් නොදුන්නෙමි. රීඩ් නෝනා හිස දෙපසට සලවා එසේ නොවන බව සංඥා කළාය. නරක ළමයෙකු දැකීම තරම් පියකුල් දර්ශනයක් තවත් ලෝකේ නැතයි කියමින් හේ මා දෙස නැවතත් බැලුවේ. ළමයා නරක උදවියට දෙවියන් වහන්සේ දඩුවම් කරනවා. මේ ළමයා උදේ සවස යාඥා කරනවද? යනුවෙන් ඔහුගේ මීළඟ ප්‍රශ්නය විය. ඔව් මහත්මයායි. මම කෙරෙන් පිළිතුරු දුන්නෙමි. එවිට රේඩ් නෝනාද අපගේ කතාවට සහභාගී වූවාය. බ්‍රෝකන් හට්ස් මහත්මයා මා පසුගිය සතියේ ඔබට යවූ ලියමනය සඳහන් කළා මේ ළමයාගේ චරිතය එතරම් යහපත් නොවන බව. ඔබ ඇය ඔබගේ ලෝඩ් විද්‍යාලයට බඳවා ගන්නට තීරණය කරගත හැකියොත් කරුණාකර ඒ විද්‍යාලයේ ගුරුවරියට මෑගේ චරිතය පිළිබඳව කියා දෙන්නට ඕනේ. මෑ තදින්ම පාලනය කළ යුතු ළමයෙකු බවත් මෑගේ ප්‍රධාන වරද වංචාව බවත් පෙන්වා දෙන්නට ඕනේ. ඇය මේ අමුත්තා ඉදිරියේ මා පිළිකුල් කළාය. මගේ හතවත ඇයගේ තියුණු වචන වලින් සිතුරුවේ. මා මෙතරම් ආශාවෙන් බලාපොරොත්තු වන නව ජීවිතය පවා අඳුරු කිරීමේ අදහසින් මේ නපුරු ගැහැණිය තුළ ඇතිවිය. බ්‍රෝකන් හට්ස් මහතා ඇයගේ යෝජනාව පිළිගැවෙන් ඔව් මහත්මිය. මම ඒ සියලු විධිවිධාන සලස්වනවා. වංචාව කනුලහට්ටයක වරදක්. සියලු වංචාකාර අය අපායේ ගිනිමැලේ තුළ සදාටම පිලිස්සෙනවා. මම ඒ ගුරුවරුන්ටත් මෑ ගැන කියන්න. ඔහු කියත්ම මගේ නැන්දා නැවතත් මට ඕන මේ අනාගතයට ප්‍රයෝජනවත් වන තැනැත්තියක කිරීම. ප්‍රයෝජනවත් වූද බැදෑපත් වූද ස්ත්‍රියක කිරීම. නිවාඩු කාලයේදී වුත් ඇය පාසලේම රඳවා ගන්න ඇගේ තීරණය දුන්නා. අමුත්තා නැවත මා දෙස බලා මට පොතක් තින්කරේ. හොඳයි නෝනා. ඔබේ තීරණය එලෙසම සිදුවෙනවා ඇති. ඇරත් ඔබගේ තීරණය ප්‍රඥාවන්ත. ළමයා මෙන්න මේ පොත කියවන්න. විශේෂයෙන්ම මෙහි තිබෙන මාර්තාගේ කතාව කියවන්න. බොරු කීමට පුරුදු ඈ හදිසියෙන්ම මරණයට පත් වූ හැටි ඔබට බලාගත හැකි. කියමින් ඒ පොත මාත් තැබුවයි. ස්වල්ප වේලාවකට පසු ඔහු රීඩ් නෝනාගෙන් සමුගෙන පිට වී ගියේ. එවිට කාමරයේ ඉතිරි වූයේ රීඩ් නෝනා හා මාද පමණි. බියර ඌමා කුමක් කළ යුතුද මටම හඳුනනි.
මොහොතකින් ඇයගේ මැසියෙන්ම නවතා මා දෙස බැලුවා. පයෙන් ඉතින් කාමරෙන් එළියට ගිහින් ළමයින්ගේ කාමරේ හිටපන් යන ඇයගේ මීළඟ විධානය විය. මම නැගිට්ටෙමි. දොරට ළඟට ගියෙමි. නැවත ආපසු ආවෙමි. මේ සතිරියට වචනයකින් පහරක් දෙනතුරු මගේ පාද මා එවතරගෙන නොයනි. මම කතා කරේ. දෙතරී කිය හෘදයකින් නික්පෙන අදහස් වලට පරිවර්තනය කරමු. මා වංචාකාරියක් නෙවෙයි. මා වංචාකාරියක් නම් මට කියන්න පුළුවන් මා ඔබට ආදරේ කියා. ඒත් මා ඔබට ආදරේ නැහැ. ඒ බව කීමට මා කැමති නැහැ. ජොන් රීඩර් මා යමුකු මේ ලෝකයේ පිළිකුල් කරනවා නම් ඒ ඔබයි. බොරුකාරයෙකු ගැන ලියා තිබෙන මේ පොත සුදුසු මට නෙවෙයි නුඹටයි. තව නුඹේදුව ජෝර්ජියානාට. ඇය බොරු කියන්නේ මා නෙවෙයි. යැයි මම නිර්භීතව ප්‍රකාශ කර. ප්‍රීත් නෝනාගේ දෙනත මගේ මුව මත රැඳිනි. ඇය තුළ උදා වේගයෙන් යන කෝපය හා සංවේගයට පෙන්නේ. දැන් කුමක්ද උඹට කියන්නට තිබෙන්නේ? ඇය මගෙත් මෙවසුවේ කුඩා ළමයෙකුගේ නොව මාහා සටනට තම වයසේ සිටි ස්ත්‍රියකගේ අසන්නක් මෙනි. මගේ සිය ළඟ වෙවුලන්නට විය. මගේ වචන මට තවත් පාලනය කරගත නොහැකිය. ඔබ මගේ නෑදෑයෙක් නොවේ. ඒ ගැන මා සතුටුයි. මා ජීවත් වෙන තුරු ඔබට නැන්දායෙක් කතා කරන්නේ නැහැ. මා ඔබට ආදරයේද මගෙන් කවුරුත් ඇසුවොත් මා කියනවා ඔබ මට සැලකූ අන්දම. ඔබ සිත තුළ කරුණාවක් නැති බව. ඔබ මට සැලකූ නිවට නින්දිත ආකාරය මා හෙළි කරනවා. මම බලවත් වේගයෙන් කිව්වෙමි. ඒ චේන් අය ඔබ බියසකින් නැතුව කතා කරන්න හැටි. ඔයා ගොරුසාරෙන් නැවතත් කියවායි. මම නැවතත් පිළිතුරු දෙමි. බියසක නැතිව ඇත්ත කියන්නට බිය වෙන්නට උවමනාවක් නැහැ. ඔබ සිතනවාද මට හැඟීමක් නැතයි කිය. කරුණාවන්තකමක්, ස්වල්ප දයාවක්, කිසිදු අනුකම්පාවක් නැතුව මට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවා. බියෙන් මෙවුලෙන් මා ඔබගේ කමාව අයිදින විට අනුකම්පාව ඉල්ලන විට ඔබ හිට්පෙක් නැතිව මා රතු කාමරයට නැවතත් තල්ලු කර දැම්මෝ හැටි මට මතකයි. මට ඒ භයානක දඬුවම දෙන්නට හේතුව ඔබගේ පුතාගේ ක්‍රූර ක්‍රියාවන් නිසාම මා අසීමිත වේදනාවට පත් වුණා. මා හට තලා පෙළ බිම හැලී. මිනිසුන් හිතනවා ඇති ඔබ යහපත් කරුණාවක් කෙනෙක් කියා. එහෙත් ඔබ නරකයි. අනුකම්පා රහිතයි. නපුරුයි. කියමින් ඒ තාක් මගේ බරින් පිදී තිබූ හදවත සැහැල්ලු කරගත්තෙමි. නිදහස පිළිබඳ අමුතුම හැඟීමක් මට දැන් පහළ විය. රීඩ් නෝනාගේ පෙනුම එතරම් ප්‍රසන්න නොවිය. ඇයගේ මැහුම් අතින් ගිලිහි වැටිනි. බය වූ කෙනෙකුට මෙන් ඕ මා දෙස බැලුවා. අඬන්නට සැරසෙන කෙනෙකුගේ ස්වභාවය මුහුණෙන් පෙනෙන්නට වී. ඕ අමාරුවෙන් කතා කළාය. චේන්, ඔබ මා වරදවා තේරුම් ගත්තා. උඹට කුමක් වුණාද? ඇයි ඔබ මෙතරම් රෞද්‍ර වී වෙවුලන්නේ? උඹට බොන්නට වතුර ටිකක් ඕනෑද? නැහැ රීඩ් නෝනා. මම පිළිතුරු දෙමි. චේන්, උඹට වමනා යමක් තියෙනවාද? කියපන් මම දෙන්නම්. මා කැමති උඹ සමග හොඳින් ඉන්නට. යයි ඈ කීයේ ඉතා අපහසෙන්. ඔබ හා සමාදානයෙන් මට ඕමනා නැහැ. ඔබ බ්‍රොකන්ලස් මහතාට කිව්වා මං නරක චරිතයක් ඇති ළමෙක් කියලා. මම පෙන්වන්නම් ලෝඩ් විද්‍යාලයේ සියලු දෙනාටම ඔබ කවුදයි කියා. ඔබ කලේ කුමක්දයි කියා. මම යලිත් කිව්වමි. චේන්, උඹට මේවා තේරෙන්නේ නැහැ. වරද දුක විට ළමයින්ට පෙන්වාදී හරි ගස්සන්නට ඕනේ. ඇය අහිංසක ලීලාවෙන් කිව්වා. වංචාව මගේ වරදක් නොවේ. මා වංචාකාරියක්ද නොවේ. යන්නේ මම ප්‍රකාශ කරමි. ඒත් උඹ හරි කේන්තිකාරියක්. මගේ ආදරණීය දරුවා දැන් යමන් කාමරේට. කොහින් මදක් හාන්සිනය. යයි ඒ කියත්ම මට ඔබේ ආදරණීය දරුවා කියන්න එපා. මම පුළුවන් කඩිනවෙන් පාසලට යවන්න. රීඩ් නෝනා මේ නිවසේ මට දැන් තිත්තයි. කියා මගේ කතාව නිම කළනි. ඇය නිශ්ශබ්දව මම හැකිතක් කඩිනමින් පාසලට යමි. එය තමාටම කියාගනිමින් මැහුම අතරගෙන කාමරෙන් පිට වූවාය. බලවත් සටනකින් දිනව තැනැත්තියක මෙන් මම මගේ කාමරයේ සිටියා. ඇත්තෙන්ම එය මගේ ජීවිතය තුළදී මා කළ බලවත්ම සටන වෙයි. මා තුළ තිබූ බලවත් සංවේගය හා කෝපයද ඒ නිසා සටනින් ජය ගන්නට මට ධෛර්යය ලැබුණි. ඒත් වැඩිමහල් අයටද සමග වාද කිරීම හෝ සටන් කිරීමට හෝ යම් වරදක් බව නොදැන සිටියා නොවේ. ස්වල්ප වේලාවක් හුදකලාව ගත කළ මට මා කළේ වරදක් දැයි අවබෝධ වී. වෛරය නරක බවද පලිගැනීම ඊටත් වඩා නරක බවද මම මෙනෙහි කරමි.
පැය භාගයක් පමණ මෙසේ කල්පනා කරමින් සිටි මම ඒ කාමරයේ වූ පොත් රාක්කෙන් පොතක් ගෙන කියවන්න තැත් කළා. එහෙත් ඒ කියවීමේ ශක්තිය මා තුළ නැති විය. දැන් මම කුමක් කරම්ද යන මගේ සිත පුරා පැතිරිණි. හදිසි ශබ්දයක් ඇසීමෙන් මගේ සිතවිලි ලෝකෙ මගෙන් ඉවත්ව ගියේ. ජේන් නෝනා, ඔබ කොහෙද? ඇවිත් කෑම කන්නයි. බෙසී කියමින් මා සිටිතැනට ආවාය. මම බෙසීගේ ගෙර බදාගත්තේ. අනේ බෙසී, මට බනින්න එපායි. අයිද සිටියෙමි. බෙසී මා සැනසුවාය. මා පාසලට යවන බව ප්‍රකාශ කළාය. මින් පසු කවරදාවත් මට නොබැනි ලෙස පොරොන්දු වී මා සෙප වැළඳගත්තාය. ජීවිතයේ ප්‍රථම වරට මට මදක්වත් අනුකම්පා කළ මා සැනසීමට තැත් කළ කෙනෙක් මට හමු විය.